සල්ලි දීලා කාටවත් කියලා CV හදලා රිජෙක්ට් කරගන්න එපා මචං. මම අද පෙන්නන්නම් 180කට වඩා ATS රේටින් එකක් එන සුපිරිම CV එකක් තනියම හදාගන්න විදිය. ලංකාවේ ඉඳන් ඉන්ටර්නැෂනල් ජොබ් එකකට නැත්නම් ලංකාවෙම තියෙන ලොකු කම්පැනි එකකට ඔයා CV එකක් දාලා කිසිම රෙස්පොන්ස් එකක් ආවේ නැද්ද? ඔයා හිතන්නේ ඒකට හේතුව ඔයාගේ සුදුසුකම් මදිකම කියලාද? නෑ මචං. වැරද්ද තියෙන්නේ ඔයාගේ සුදුසුකම් වල නෙවෙයි. ඔයාගේ CV ෆෝමැට් එකේ. ලංකාවේ වේවා ලෝකෙ වේවා ලොකු සමාගම්වල එක ජොබ් එකකට ඇප්ලිකේෂන්ස් 1000කට වඩා එනවා. ඉතින් HR එකේ කෙනෙක් මේවා S2කින් බලන්න කලින් ATS නැත්නම් ඇප්ලිකන්ට් ට්‍රැකින් සිස්ටම් කියන software එකෙන් තමයි මුලින්ම ෆිල්ටර් කරන්නේ. මේ සිස්ටම් එකට අහු වෙන්නේ නැති හැම CV එකක්ම ඔටෝමැටිකලි රිජෙක්ට් වෙනවා. ඉතින් මේ හැමෝටම ගැලපෙන ජාත්‍යන්තර මට්ටමේ මොඩර්න් CV එකක් කාටවත් සල්ලි නොදී Tamanටම හදාගන්න විදියයි අද මම කියලා දෙන්නේ. මේ වීඩියෝ එක ලංකාවේ ලොකු කම්පැනි වලට CV දාන්න ඉන්න ඔයාලට, රට යන්න ඉන්න අයට, දැනටමත් රට ගිහින් ජොබ් හොයන අයට වගේම තමන්ගේ පරණ CV ෆෝමැට් එක වෙනස් කරගන්න ඕන හැමෝටම සුපිරියටම වටිනවා. channel එකට අලුත් නම් දැන්ම subscribe කරලා සෙට් වෙන්න. මම මගේම CV එක බේස් කරගෙන step by step මේක live word document එකක හදලා පෙන්වනවා. වැඩේ පටන් ගන්න කලින් මෙන්න මේ දේ කියන්න ඕන. මේ CV ෆෝමැට් එක වඩාත්ම ගැලපෙන්නේ commerce, accounting, audit, administration, banking and finance ක්ෂේත්‍රවල අයටයි. ඒ වගේම තවත් වැදගත් රහසක් තියෙනවා. ඔයාට අවුරුදු 5කට වඩා වැඩි පළපුරුද්දක්, ඒ කියන්නේ high profile එකක් තියෙනවා නම් කිසිම වෙලාවක single page CV එකක් හදන්න එපා. එතකොට ඔයාගේ වෘත්තීය වටිනාකම value එක අඩු වෙනවා. හැබැයි ඔයා අවුරුදු 5කට අඩු පළපුරුද්දක් තියෙන කෙනෙක් නම් ඔයාට ගැලපෙන්නේ single page CV එකක්. මම අද මගේ CV එක බේස් කරගෙන කියලා දෙන්නේ high profile එකකට ගැලපෙන විදිය වුණත් පළපුරුද්ද අඩු කෙනෙක්ට වුණත් මේකේ data අඩු කරලා තමන්ගේ CV එක සුපිරියටම හදාගන්න පුළුවන්. දැන් ගොඩක් අය ඉන්ටර්නෙට් එකකින් ටෙම්ප්ලේට් අරන් වම් පැත්තේ personal details, දකුණු පැත්තේ experience, qualification දාලා ලස්සන charts සහ tables දාලා 2 column CV හදනවා. මචං මෙන්න මේ වගේ CV ATS එකකින් රිජෙක්ට් කරනවා. මොකද ATS සිස්ටම් එකක් CV එකක් කියවන්නේ වමේ සිට දකුණට සහ උඩ සිට පල්ලෙහාට විතරයි. ඉතින් වම් පැත්තේ වෙනම data, දකුණු පැත්තේ වෙනම data තිබුණාම ATS එකට ඔයාගේ විස්තර පටලැවෙනවා, හඳුනා ගන්න බැරි වෙනවා. අනික charts හෝ text box ඇතුලේ ලියන කිසිම දෙයක් ATS එකකින් read කරන්නේ නැහැ. ඒ නිසා අපිට ඕනි කිසිම graphics නැති Times New Roman, Calibri හෝ Arial වගේ සරල basic fonts. ATS එකට කියවන්න පුළුවන් පිරිසිදු layout එකක්. හරි. මම දැන් Word document එකේ උඩින්ම header bar එකේ layout ගිහින් page size එක A4 විදියට select කරගෙන ඊට පස්සේ margin එකත් මෙන්න මේ විදියට දැනට හදාගන්නවා. හරි. දැන් ඔයාගේ නම ලොකුවට දාන්න. මුළු නමම දාන්න යන්න එපා. මේ වගේ කොටස් දෙකක් දාන්න. ඊට පස්සේ අනිවාර්යයෙන්ම ඔයාගේ නමට යටින් ඔයාගේ professional title එක දාන්න ඕනේ. උදාහරණයක් විදියට මම මෙතන දානවා finance, accounting and banking operations professional කියලා. මේකින් රික්රූටර් කෙනෙක්ට එක පාරින්ම ඔයා කවුද කියලා පැහැදිලි වෙනවා. බය වෙන්න එපා. CV එක හදලා ඉවර වෙලා AI tool එකකින් හරි මේ title එක හදාගන්න පුළුවන්. ඒ වගේම CV එකේ දකුණු පැත්තෙන් ඔයාගේ හොඳ වෘත්තීය මට්ටමේ high quality photo එකක් දාන එක අනිවාර්යයි මචං. selfie හරි crop කරපු සාමාන්‍ය photos හරි දාලා CV එක චුර කරගන්න එපා. ඊළඟ වැදගත්ම කොටස ඔයාගේ contact details. ඔයා දැනට පාවිච්චි කරන active mobile number එක වගේම professional email address එකක් මෙතනට අනිවාර්යයෙන්ම දාන්න ඕනේ. මොකද මචං email එක වැරදියට දැම්මොත් හරි නොදා හිටියොත් හරි ඔයාට interview වෙන්න කියලා එවන emails කිසිම එකක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම ඔයාගේ පදිංචි address එක සම්පූර්ණයෙන්ම ලියන්න ඕනේ නැහැ. ඉන්න town එකයි country එකයි දැම්මම ඇති. NIC number, passport number CV එකට දාන්න යන්න එපා. හැබැයි ඔයා රට යන්න බලාගෙන ඉන්න කෙනෙක් නම් රට ගියාට පස්සේ ඉහින් ගන්න SIM card එකේ නම්බර එක ඇතුළත් කරන්න ඕන නිසා මේකේ editable soft copy එකක් හැමතිස්සෙම ළඟ තියාගන්න. ඊළඟ වැදගත්ම දේ තමයි ඔයාගේ LinkedIn profile link එක අනිවාර්යයෙන්ම hyperlink එකක් විදියට ඇතුළත් කරන්න. එතකොට HR එකේ අයට කිලින්ම එක ක්ලික් කරලා ඔයාගේ profile එක බලන්න පුළුවන්. මෙතනට මම දැනට මගේ personal portfolio website link එකත් එකතු කරනවා. LinkedIn profile එකක් සහ personal portfolio එකක් ලස්සනට හදාගන්න විදිය දැනගන්න ඕන නම් comment එකක් දාන්නකෝ. වීඩියෝ එකකින් අරන් ඉන්න. ඊළඟට අපිට තියෙන්නේ professional summary එක. හැබැයි මම දැනට ඒකට පොඩි ඉඩක් තියලා ඊළඟ කොටස් ටික හදන්න ගන්නවා. මොකද professional summary එක කියන්නේ මුළු CV එකේම සාරාංශයක්. ඒක අපිට මුළු CV එකම හදලා ඉවර වෙලා CV එක ChatGPT හරි Gemini හරි අප්ලෝඩ් කරලා ඉතාම ලේසියෙන් සුපිරියටම හදාගන්න පුළුවන්. ඔන්න දැන් අපි එන්නේ ගොඩක් අය නොදන්න හැබැයි ATS සිස්ටම් එක හොඳටම කැමති සෙක්ටර් එකකට. ඒ තමයි core competencies නැත්නම් keyword section එක.
මෙතනදි මම මට තියෙන ස්කිල් සහ එක්ස්පීරියන්ස් අනුව කොටස් 4කට මේවා වෙන් කරලා බුලට් පොයින්ට්ස් විදියට මම දානවා. මෙතනදි මම කෝ කොම්පීටන්සීස් කොටසට දාන්නේ අපිට කරන්න පුළුවන් දේවල්, අපිට තියෙන හැකියාවන් සහ අපි දන්න දේවල්. කොටින්ම කිව්වොත් ඔයාලා ඇප්ලයි කරන ජොබ් වේකන්සි එකක තියෙන ජොබ් රෝල් එකට අනුව මේ කීවර්ඩ්ස් ගලපලා දාන්න ඕනි. හැබැයි කිසිම වෙලාවක බොරු දේවල් දාන්න එපා මචං. නැත්තම් අන්තිමට ඉන්ටර්විව් එකේදී ඔයාලමයි අමාරුවේ වැටෙන්නේ. ආයෙ මම මෙතනට ටෙක්නිකල් ස්කිල්ස් විදියට මම දන්න සොෆ්ට්වෙයාර් සහ සිස්ටම්ස් වර්ග ටිකක් දානවා. මේ හැම දෙයක්ම ඔයා ඇප්ලයි කරන ජොබ් එකේ ජොබ් ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ඒවා. ඉතින් ඔයාගේ විස්තරයි වේකන්සි එකේ විස්තරයි මේ විදියට මැච් වෙනකොට ETS එක ඔයාගේ CV එකට ඉහළ රේටින් එකක් දෙනවා. අන්තිමට බලමුකෝ මේ CV එකත් ETS සිස්ටම් එකකට දාලා හම්බෙන රේටින් එක මොකක්ද කියලා. සාමාන්‍යයෙන් ETS ෆිල්ටර් එකකින් ගොඩ යන්න නම් 75% වට වඩා වැඩි රේටින් එකක්වත් ගන්නම වෙනවා. හරි, අපි දැන් ඉන්නේ ප්‍රොෆෙෂනල් එක්ස්පීරියන්ස් කොටසට. මට ශීස්ත්‍ර 3ක පළපුරුද්දක් තියෙනවා. ඔයාලත් ඔයාලගේ එක්ස්පීරියන්ස් අනුව මේක පිළිගස්වන්න. මුලින්ම දාන්න ඕනි අවසාන වතාවට ජොබ් එක කරන තැන, නැත්තම් කරපු තැන ගැන විස්තර. අපිට මෙතන charts tables දාලා සිල්ලම් දාන්න බැරි නිසා ඔන්න බලන්න මම ලස්සනට මේ ටික පිළිගස්වන විදිය. හැමෝටම තීරෙන්න මම සරලවම කියලා දෙන්නම්. ඔන්න මම වැඩ කරපු ආයතනවල නම් ටික මෙතන දාගන්නවා. මම මේ වීඩියෝ එකේ පෞද්ගලික විස්තර පින්න කරන්නේ නැහැ. හැබැයි ඕනම කෙනෙක්ට මගේ LinkedIn ප්‍රොෆයිල් එක රිෆර් කරලා මගේ ඔරිජිනල් CV details බලා ගන්න පුළුවන්. ඔන්න මම ආයතන 3 දානවා. EBC Bank PLC, XYC Construction Company සහ PQR Audit Firm විදියට. ඊට පස්සේ මම වැඩ කරපු කාල සීමාවන්, ඒ කියන්නේ ටයිම් පීරියඩ් එකක් මෙන්න මේ විදියට ඉස්සරහින් සරලවම දානවා. හරි. ඊට පස්සේ අපි දාගෙන යමු අපි දරපු තනතුරු ටික. ඔයා එකම ආයතනයක තනතුරු කිහිපයක හිටියා නම් CV එකේ ඉඩ මැනේජ් කරගෙන ඒ සේරම දාන්න. ඔන්න මම බැංකුවේ හිටපු පෝස්ට් ටික එක්සිකියුටිව්, සීනියර් ඇසෝසියේට් සහ ඇසෝසියේට් විදියට දානවා. සේරම පෝස්ට් දාන්න බැරි නම් කම්බයින් කරලා හරි දාන්න. ඒ වගේම කන්ස්ට්‍රක්ෂන් කම්පැනි එකේ සීනියර් ඇකවුන්ට්ස් එක්සිකියුටිව් සහ ඔඩිට් ෆර්ම් එකේ සීනියර් ඔඩිට් එක්සිකියුටිව් විදියට මම දානවා. ඔයාලටත් සේරම පෝස්ට් දාන්න ඉඩ නැත්නම් හිටපු ඉහළම පෝස්ට් එක විතරක් හරි දාන්න. ඔන්න මූලික සැකිල්ල ඉවරයි. දැන් අපි යමු ATS සිස්ටම් එක කැමතිම විදියට මේ කොටස් ඇතුලේ විස්තර ලියන්න. ඊට කලින් මම අවසානයේට වැඩ කරපු තැන හිටපු පෝස්ට් සහ ඒ සෙක්ෂන් වල හිටපු ටයිම් ඩියුරේෂන් එකත් මෙන්න මේ විදියට දාගන්නවා. හරි. දැන් අපි මේ එකින් එක අරගෙන අපි මොනවද කළේ කියලා හරියටම ගලපලා ලියමු. මේකත් ඔයාලට Gemini හෝ ChatGPT වගේ AI tool එකක් පාවිච්චි කරලා ඉතාම කෙටියෙන් ලියවා ගන්න පුළුවන්. හැබැයි AI tool එකට කියන්න මට මේක ATS friendly විදියට ලියලා දෙන්න කියලා. මුලින්ම AI tool එකට ඔයාලා ඒ යුනිට් එකේ මොනවද කළේ කියලා සිංග්ලිෂ් වලින්ම විස්තරාත්මකව කියන්න. ඊට පස්සේ ඒක බුලට් පොයින්ට්ස් දෙක තුනකින් දෙන්න කියන්න. මතක තියාගන්න ATS සිස්ටම් එක නම්බර්ස් වලට මාරම කැමති. ඒ නිසා ඔයාලගේ achievements තියෙනවා නම් ඒවා අනිවාර්යයෙන්ම සංඛ්‍යා වලින්ම දෙන්න. මම මෙතන corporate credit facilities කරන section එකක අවසාන වතාවට හිටපු නිසා මගේ points ටික මම මේ විදියට හදාගත්තා. ඊළඟට මම branch එකේ හිටපු කාලේ විස්තරයි remittances unit එකේ කරපු වැඩ ටිකයි දාලා මෙන්න මේ විදියට points ටික පිළිවෙලට හදාගන්නවා. මෙන්න මේ වෙනකොට මගේ CV එකේ පළමුවේ පිටුව සම්පූර්ණයෙන්ම ඉවරයි. බය වෙන්න එපා. අපි මේ හදන්නේ පිටු දෙකක high profile CV එකක්. හරි. ඊට පස්සේ මම කන්ස්ට්‍රක්ෂන් කම්පැනි එකේ accounts department එකේ කරපු වැඩ ටිකත් මේ විදිහට ලස්සනට හදාගන්නවා. ඔයාලත් ශාස්ත්‍රයේ හැමෝම දන්න common software සහ tools වල වැඩ කරලා තියෙනවා නම් ඒවා අනිවාර්යයෙන්ම ඇතුළත් කරන්න. එතකොට අපේ value එක වගේම අපිට ලැබෙන points ප්‍රමාණයත් වැඩි වෙනවා. මොකද මචං අපි මේ කරන්නේ තමන්වම මාකට් කරන එක. තව වැදගත් දෙයක්. මේ ඩීටේල්ස් දානකොට එකම වචන නැවත නැවත රිපීට් කරන්න එපා. උදාහරණයක් විදියට prepared කියන වචනේ කීප තැනකම දාන්න එපා. එතකොට ATS එකකින් points අඩු කරනවා. ඒ වෙනුවට වෙනත් සමාන වචන පාවිච්චි කරන්න. AI tools පාවිච්චි කරලා ඊට සමාන වචන ඉතාම ලේසියෙන් හොයාගන්න පුළුවන්. හරි. ඊළඟට මම audit firm එකේ කරපු වැඩ ටිකත් මේ විදිහට හදාගෙන දැම්මා. මම මේ ටික තව ටිකක් සංඛ්‍යා, ඒ කියන්නේ numbers වලින්ම දැම්මා නම් වටිනවා. ඒ කියන්නේ percentages වලින් නැත්නම් අපි මාසෙකට projects මෙච්චරක් කළා. අපි කරපු දේ වලින් සමාගමට මෙන්න මෙච්චර ප්‍රමාණයක් වින් වගේ වර්ධනයක් වුණා. අන්න ඒ වගේ. හැබැයි numbers වලින් දානකොට පරිස්සම් වෙන්න. මොකද ඉන්ටර්විව් එකකදී ඒ දේවල් ගැන ඔයාගෙන් ප්‍රශ්න අහන්න පුළුවන්. සීරම බැලන්ස් කරලායි මම මේ CV එක හදන්නේ. ඒ හැම දෙයක්ම දැම්මනම් මේකට 90%කට වඩා වැඩි ETS රේටින් එකක් ගන්න තිබ්බා. හැබැයි මම මේ වෙලාවේ ඉච්චර දුර යන්නේ නැහැ. මට 80%ක් තිබ්බත් හොඳටම ප්‍රමාණවත්. මොකද මචං ඔයාලගේ දැනට තියෙන CV එකක් ETS trial version එකකට දාලා බැලුවොත් 50%ක්වත් තියෙන එකක් නැහැ. මොකද මුලදී මටත් එහෙම වුණා. පස්සේ හොඳට රිසර්ච් එකක් කරලායි මම CV එක මේ මට්ටමට ගෙනාවේ.
ඔන්න දැන් අපි එනවා education and professional qualification section එකට. මෙතනදී ගොඩක් අය කරන වැරදි නිසා CV reject වෙනවා. ඔයාලට තියෙන ඉහළම සහ හොඳම qualifications විතරක් මෙතනට දාන්න. ඩිග්‍රී එකක් තියෙන කෙනෙක් තමන්ගේ O level, E level විභාගවල results දාන්න ගියාම CV එකේ තියෙන quality එක සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා. O level, E level results දාන්නේ කිසිම job experience එකක් නැති කෙනෙක් හදන CV එකකට විතරයි. ඔන්න බලන්න. මම මෙතනදී මුලින්ම දාන්නේ education නෙවෙයි, professional qualifications. මේ දෙක වෙන වෙනම නොදා CV එකේ ඉඩමදි වෙන නිසා මම එකම section එකක් ඇතුලේ හදන්න තීරණය කළා. මට තියෙන professional memberships ටික මම මුලින්ම දානවා. ඒවා දැම්ම කියන්නේ ආයෙමත් ඒවයි exam results විස්තර දාන්න අවශ්‍ය නැහැ. membership එකයි ඒක issue කරපු ආයතනයයි විතරක් දැම්මම ඇති. ඉඩ තියෙනවා නම් ලබුණු අවුරුද්ද දැම්මත් කමක් නැහැ. ඔයාලා දැනට ඉගෙන ගන්න ගමන් ඉන්නේ ඒවා තියෙනවා නම් ඒවා මේ list එකේ ටිකක් යටට වෙන්න දාලා අමතක නොකර ongoing කියලා සටහන් කරන්න. මමත් මගේ ongoing studies ටික මේ විදිහටම දාගන්නවා. හැබැයි මගේ CV එකේ තව ඉඩ තිබුණු නිසා මට හිතුණා මේ දේත් දාන්න. මගේ A level island and district ranking එක ටිකක් ඉහළ මට්ටමක තියෙන නිසා මම ඒක single point එකක් විදිහට මෙන්න මේ විදිහට එකතු කරනවා. මොකද ඒකෙන් අපිට extra point එකක් එකතු වෙනවා. ඔයා ඉගෙන ගත්තේ හොඳ ප්‍රසිද්ධ ඉස්කෝලේක නම් විතරක් ඉස්කෝලේ නම දැම්මට කමක් නැහැ. නැත්නම් මම මෙතන කරලා තියෙන දේ බලන්න. මම මුලදීම කිව්වනේ මේක ජාත්‍යන්තර මට්ටමේ CV එකක් කියලා. ඉතින් පිටරටක ඉන්න HR කෙනෙක්ට වුණත් මේක බැලුවහම තේරෙන්න ඕනේ වගේම මේකේ තියෙන තොරතුරු වල සත්‍යතාවය, transparency යට පේන්න ඕනේ. අන්න ඒකට මම පාවිච්චි කරන්නේ hyperlinks. ලංකාවේ certificates දෙන ආයතන ගැන පිටරට අය දන්නේ නැති වෙන්න පුළුවන්. ඒ නිසා මම කරන්නේ මේ හැම ආයතනයක්ම Google එකේ search කරලා ඒ නිල වෙබ් අඩවියේ link එක අරන් CV එකේ ඒ ආයතනයේ නම උඩින් hyperlink කරන එකයි. මෙහෙම කලාම ෆොන්ට් එක නිල් පාට වෙන නිසා මම කරන්නේ ආයතනයේ නමේ ෂෝට් ෆෝම් එක තියෙන කොටස විතරක් හයිපර්ලින්ක් කරන එක. ඉස්කෝලේ නම උනත් එහෙමයි. ඉස්කෝලේට වෙබ්සයිට් එකක් නැත්නම් Google Map එකකින් ලොකේෂන් ලින්ක් එක අරන් හයිපර්ලින්ක් කරන්න. දැන් බලන්න CV එකේ තියෙන මොඩර්න් ගතිය කොච්චර වැඩි වුණාද කියලා. දැන් HR එකයි CV print out අරන් බලන්නේ නෑ. අපි යවන PDF එක තමයි බලන්නේ. ඉතින් ඒ අයට මේ හයිපර්ලින්ක්ස් ක්ලික් කරලා ඒ ආයතන ගැන විස්තර ලීසියෙන්ම බලා ගන්න පුළුවන්. ඒකින් අපි තොරතුරු වල විශ්වාසවන්තභාවය තවත් වැඩි වෙනවා. ඔයා රට යන්න ඉන්න කෙනෙක් නම් මේ ලිස්ට් එකේ ඉහළින්ම තියෙන සුදුසුකම් දෙකක් විතර ෆොරින් මිනිස්ට්‍රි ඇටිස්ට් කරගත්තා නම් හොඳටම ප්‍රමාණවත්. ඊළඟට අපි කරලා තියෙන ටෙක්නිකල් සර්ටිෆිකේට් කෝසස් තියෙනවා නම් ඒවා කරපු අවුරුද්ද සහ ඉෂුව කරපු ආයතනයත් එක්ක මෙන්න මේ විදිහට බුලට් පොයින්ට්ස් වලින් දාන්න පුළුවන්. කලින් වගේම මේ ටිකත් ගැම්මටම හයිපර්ලින්ක් කරන්න. ඒකත් ඉවරයි. අවසාන වශයෙන් මම එක්ස්ට්‍රා කරිකියුලර් ඇචීව්මන්ට්ස් කියලා කොටසක් හදාගත්තා. ඔයාලට ඇත්තටම විශේෂ ජයග්‍රහණ තියෙනවා නම් විතරක් දාන්න, බොරු දාන්න යන්න එපා. සමහරු ඉස්කෝලේ ප්‍රිෆෙක්ට් හිටපු ඒවත් මෙතන දානවා. ඒවා වෘත්තීය සමාගම් වලට වැඩක් නෑ මචං. කෝපරේට් සයිඩ් එකට ගැලපෙන ඒවා විතරක් දාන්න. මම මෙතන මගේ හොබි එකක් වගේම ජයග්‍රහණ තියෙන නිසා මම ක්‍රීඩාවක් ඇතුළත් කළා. ඒකත් කෝපරේට් රිප්‍රසන්ටේෂන් එකක් විදිහට කරපු නිසායි දැම්මේ. මොකද ඔයා යන්න ඉන්න සමාගම් වලත් ස්පෝර්ට්ස් ක්ලබ්ස් ඇති, ඉන්ටර්වියු බෝඩ් එකේ හෝ HR එකේයි මේ ක්ලබ් වල ඉන්න පුළුවන්. එහෙම වුණොත් ඔයාට එතනින් පොයින්ට්ස් හම්බෙනවා. විස්තර ගොඩක් තිබ්බත් මම මේ සීරම AI tool එකකින් සමරයිස් කරගෙනයි මෙතනට දැම්මේ. ඔන්න දැන් අපි අවසානයේටම ආවා. මේ වෙනකොට ඔයාගේ CV පිටු දෙකකින් ඉවරයි නම් එතන නවත්වන්න. references available upon request කියලා ඉංග්‍රීසියෙන් එක පීරියකින් දාන්නත් පුළුවන්. හැබැයි මගේ CV එකේ තව ඉඩ තිබුණු නිසා මම font size 10 දාලා references ඇතුළත් කළා. මෙතනදී ඉස්කෝලේ ප්‍රින්සිපල්ව හරි ගෙවල් ළඟ ඉන්න අයව හරි දාලා CV එක චොර කරගන්න එපා මචං. මේකට දාන්න ඕනේ ඔයා අවසන් වතාවට ජොබ් එක කරපු තැන ඔයාව හොඳටම දන්න. ඔයාගේ ලයින් මැනේජ්මන්ට් එකේ හිටපු අයවයි. හැබැයි විස්තර දාන්න කලින් ඒ අයට කතා කරලා කියන්න මම මගේ CV එකට ඔයාගේ විස්තර රෙෆරන්සස් විදියට දැම්මා. කෝල් එකක් ආවොත් මම ගැන කියන්න කියලා. මේ වගේ දෙන්නෙක් දැම්මම හොඳටම ඇති. මම බැංකුවේ සීනියර් මැනේජර් කෙනෙක් සහ ඔඩිට් ෆර්ම් එකේ චාටර්ඩ් ඇකවුන්ටන්ට් කෙනෙක්ව මෙතනට දැම්මා. ඒ දෙන්නවම දැනුවත් කරලා. දානකොට නම, එයාලගේ ග්‍රේඩ් එක, ආයතනය සහ අමතක නොකර ඊමේල් ඇඩ්‍රස් එකයි මොබයිල් නම්බර් එකයි දාන්න. මොකද ඔයාව සිලෙක්ට් වුණොත් HR එකකින් මේ අයට ඊමේල් එකකින් හරි කෝල් එකකින් හරි අනිවාර්යයෙන්ම කන්ටැක්ට් කරනවා. හරි. දැන් අපි එනවා අපි ඉතුරු කරගත්තු ප්‍රොෆෙෂනල් සමරි එක හදන්න. අපිට ඉඩ තියෙන ප්‍රමාණයක් දැන් පැහැදිලිනේ. දැන් මේ මට්ටමට හදාගත්තු සම්පූර්ණ CV එක PDF එකක් විදියට සේව් කරලා AI tool එකකට අප්ලෝඩ් කරලා අපිට සුපිරි ප්‍රොෆෙෂනල් සමරි එකක් ලේසියෙන්ම හදාගන්න පුළුවන්. ඔයාට කැමතිම එකක් සෙට් වෙනකල් AI එකෙන් ඒක ජෙනරේට් කරගන්න. මමත් මගේ අප්ඩේට් කරගත්තු විස්තරවලට අනුව මගේ සමරි එක මේ විදියටයි ලස්සනට හදාගත්තා. වීඩියෝ එක ඉවර කරන්න කලින් මට ඔයාලට විශේෂ දෙයක් පෙන්වන්න ඕනේ. ඔන්න බලන්න මගේ LinkedIn ප්‍රොෆයිල් එක. ඒකේ මම දැනටමත් අප්ලෝඩ් කරලා තියෙනවා මගේම AI powered talking CV එක. ඔයාලට පෙනෙන මේකින් කොච්චර ලොකු මොඩර්න් ඉම්ප්‍රෙෂන් එකක් රික්‍රූටර් කෙනෙක්ට දෙන්න පුළුවන්ද කියලා.
මෙන්න මේ වගේ AI වීඩියෝ එකක් ඔයාටම හදාගන්න ඕන නම් කමෙන්ට් එකක් දාන්න යන්න. මම ඉදිරි වීඩියෝ එකකින් ඒක කරන විදිය කියලා දෙන්නම්. Hi there. I'm Akila Jayasuriya, a finance, accounting, and banking operations professional with over 13 years of multifaceted corporate experience. My professional journey includes over 8 years as a banker at a leading, highly recognized PLC bank in Sri Lanka, where I spent over 3 years in remittances, over 2 years in branch banking, and over 2 years in credit administration. Additionally, I bring over 3 years of rigorous audit firm experience and 1 year managing accounts within a dynamic construction company. To complement my accounting and banking background, I am highly proficient in IT and data tools, including Advanced Excel, Power BI for data analytics, Microsoft 365, and specialized banking systems. As a fully qualified AIB and MAAT member, currently pursuing my MBA, I thrive in corporate environments where precision and strategic value matter most. Let's take a closer look at my core expertise. Across finance, banking, and audit, I've mastered full-scope financial reporting, credit administration, risk mitigation, and regulatory compliance like AML and KYC. My technical toolkit is built for modern workflows, featuring advanced Power BI for data analytics, QuickBooks, Xero, and specialized banking systems. ඉතින් තවත් කාටවත් සල්ලි දීලා CV හදාගන්න එපා මචං. මේ සරල ස්ටෙප්ස් ටික පාවිච්චි කරලා අදම ඔයාගේ CV එකත් අප්ඩේට් කරගන්න. වීඩියෝ එක වටිනවා කියලා හිතුණා නම් යාළුවෙක්ට බලන්න ෂෙයා කරන්න. අපිව තව තවත් මොටිවේට් වෙන්නයි මේ වීඩියෝ එක අනිත් අය අතරට යන්නයි දැම්ම ලයික් කරලා අනිවාර්යෙන්ම up and down journey with අකිල subscribe කරලා support එකක් දෙන්න. ඊළඟ ගැම්මට එන වීඩියෝ එකින් ඉක්මනටම සෙට් වෙමු. ජය වේවා!